ඒ තරම් අප්‍රමාණ ආනිසංස සහිත මේ මහා පූජා වස්තුන් භාග්‍යතුන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ කරුණාව හින්දාම අපිට බුදුරජාණන් වහන්සේ දාන කළා. ඒ නිසාම සඳහන් කළා බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම් කෙනෙකුට ඇහි පිල්ලම් ගහන මාත්‍රයක් ප්‍රීතියක් ඇති වුණොත් ඒ ප්‍රීතියෙන් ලැබෙන ඵලය කෙනෙක් භාවනා කරලා කසින භාවනාව මුදුන්පත් කරලා කොයි තරම් මේ භාවනාව දියුණු වෙලාද මුළු ජම්බුද්වීපයම තමන්ගේ මූණ ඉස්සරහා තියනවා වාගේ පේනවා. මුළු ජම්බුද්වීපේ පුරාම ඉරක් පැවුවා වගේ ආලෝකයක් පතුරවන්න තරම් හැකියාවක් මේ භාවනාව දියුණු කරපෙන්නක් තියෙනවා. ඒ භාවනාව දියුණු කරගන්න එතෙන්ට දියුණු කරගන්න එයා මොන තරම් දුක් විඳින්න ඕනද? රෑ දවල් දෙකේ පැය ගණන් වාඩි වෙලා කොයි තරම් භාවනා කරන්නද? සඳහන් කරනවා ඊට වඩා හරි වටිනවා කියලා බුදුරජාණන් වහන්සේ ගැන ඇහි පිල්ලමක් ගහන මාත්‍රයක් ප්‍රසාදය ඇති. එහෙමනම් අපිට මේ බුදුරජාණන් වහන්සේ නිසා මේ මනුස්ස ජීවිතය උපයෝගී කරගෙන සතර අපායට යන්නේ නැතුව සුගතිගාමී වෙන්න කොයි තරම් පහසුකම් මේ ශ්‍රේෂ්ඨ රටේ තියෙනවා.